තනමල්විල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඌව කුඩා ඔය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් වයස අවුරුදු 7ක් වන දරුවෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බව කුඩා ඔය පොලිසිය පවසනවා. ඌව කුඩා ඔය පාසල අසලදී පසුගිය 27 වනදා සවස මෙම අනතුර සිදු ඇති අතර අනතුරින් මිය ගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන්ගත් 6 කණුව වියලුව මොනරාගල පදිංචි 7 හැවිරිදි පිරිමි දරුවෙක්. අනතුරින් ත්‍රිරෝද රථයේ පැද වූ මියගිය දරුවාගේ 40 හැවිරිදි පියා සහ 36 හැවිරිදි නැන්දාද බරපතල තුවාල ලබා ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහරෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසනවා. අනතුර සිදුවන අවස්ථාවේදී මෙම මියගිය දරුවාගේ මව නවදරු උපතක් සඳහා රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිට ඇති අතර මියගිය දරුවාගේ පවතින රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර කිරීමට ත්‍රිරෝද රථයෙන් මෙම පිරිස කොළඹ බලා යමින් සිටියේදී කුඩා ඔය විද්‍යාලය අසලදී ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් මොරකැටියේ සිට මහියංගනය බලා කෙසෙල් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වූ බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණා. අනතුරින් බරපතල තුවාල ලැබූ 7 හැවිරිදි දරුවා ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කළ අතර අනෙක් දෙදෙනා ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහරෝහලට ඇතුළත් කර තිබුණා. එහිදී ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටියේදී 7 හැවිරිදි දරුවා මෙලෙස මිය ගොස් තිබෙනවා. ලොරි රථයේ රියදුරු මේ වන විට කුඩා ඔය පොලිසිය මගින් අත්අඩංගුවටගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කුඩා ඔය පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා. මෙම අනතුරින් තුවාල ලැබූ සියලු දෙනාටම ඉක්මන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කර සිටින අතරම මෙම අනතුර නිසා අවසනාවන්ත ලෙස දිවි ගමනට සමුදුන් ඒ සිඟිති පුතුට නිවන් සුවත් වේවායි අපි ප්‍රාර්ථනා කර සිටිමු.